ව්‍යාපාරිකයෙක් වෙන්න ඉන්න හැමෝටම නංගල මල්ලා ඇලකුළු හැමෝටම කියන්න. පලිවෙනි දේ තමයි තමා යන ඉන්ඩස්ට්‍රේක මොකක්ද කියලා හඳුනගන ඒකේ තමා ඒක පාරිභෝගිකය හැසිරෙන තැන වැඩ කරන්න. උදාහරණයක් දෙන්න තමා පටන්ගන්න යන්නේ කලෝදිම් බ්‍රෑන්් එකක් නම් වෙන කලෝදිම් බ්‍රෑන්් එක ගිල ශොප්ප එක කඩේ වැඩ කරන්න. තමා වැඩ කරන්න ඕන හදන්න යන්න කොස්මටික් යන්න කොස්මටික් ශොප්පේ ගිල කඩේ වැඩ කරන්න. මොක එතනදී තමයි දැනගන්න පාරිභෝගකයා ප්‍රඩක්ට ඇත් එක්ක කොහොමද ඉන්ටරක්් වෙන්න කියලා පාරිභෝගය ප්‍රඩක්ටක් කොමද ගන්නේ කොහොමද ඒක කොලිට එක බලන්න මොකක්ද ඒක ගැන අහන ප්‍රශ්න අන්න ඔත්තන තමයි වෙන හැමදේට වැඩි ඉගෙන ගන්න පුළුවන් තැන මොක ඕනම ප්‍රඩක්ටක් ඇද තමගේ ප්‍රඩක්ටක් කොච්චර හොඳ වනත් පාරිභෝකයගේ ජීවිතයට ඒක වෙනසක් වෙන්න නැත්තම් ප්‍රඩක්ටේ ගෙදර තියන්ගන්න තමයි වෙන්න ඉතින් පාරිභෝකයව හඳුරගන්න තමාගේ පාරිභෝකය කියන්න කවුද කියලා හඳුරගන්න අනිත් එක යන ඉන්ඩස්ට්‍රික ගිහිල පාරිභෝකය ගවසන තැන වැඩ කරන්න ඒකෙන් ලැබෙන එක්ස්පිරියන්ස් එක කියලනෙම කරන්න බෑ ඉස්කෝලික උගන්නන්න බෑ ඒකෙන් තමාගේ ප්‍රඩක්ට එක හදන්න තැනට ගියාම ලොකු දැනුමක් එක තමාට යන්න පුළුවන් ගොඩක් දෙනක් ලැජ්ජයි ශොප්පය වැඩ කරන්න කඩේ වැඩ කරන්න කියලා හැබැ එතන තමයි ගොඩක් දැනුමක් කියන්න ඉතින් බානතු ඒකට යන්න ඉන්ඩස්ට්‍රී ගැන ඉගෙන ගන්න ටෙක්නිකල් නොලජ ගන්න එඩිතර විසරාට යන්න එතන තමයි පාරික් බෝයිකය ලෝකේ මුල